හරි පුතේ එතකොට අපි මෙන්න මෙතන හිටියේ. එතකොට මෙන්න මේ කලයක බ්ලෙන්ඩ් වෙලා තියෙන එකට අපි කියනවා ඒතර කලයක බ්ලෙන්ඩ් වෙලා තියෙන නිසා අයිඩෙන්ටිෆයි කරගන්න බෑ යාළුව. අපි ඒකට කියනවා කමෝෆ්ලාජ් කියලා නේ. CAMOUFLAGE කමෝෆ්ලාජ්. කමෝෆ්ලාජ් කියලා තමයි අපේ සයන්ටිෆික් ටර්ම් එක. ඒකට ඒ කලයක බ්ලෙන්ඩ් වෙලා තියෙන නිසා අයිඩෙන්ටිෆයි කරගන්න බැරි අපි කියන වර්ඩ් එක. හරි. එතකොට අනිත් ඇඩප්ටේෂන් එක තමයි එකක් තමයි මේ කලර් එක ඇඩප්ට් වෙලා තියෙන එක. කලර් එක බ්ලෙන්ඩ් වෙලා තියෙන එක එන්වයරන්මන්ට් එකට. අනිත් එක තමයි මෙන්න මේක ෆිෂ්ලට ස්විම් කරන්න පුළුවන් easily in water avoiding the resistance. හේතුව මොකක්ද? හේතුව තමයි එයාලගේ තියෙන ස්ට්‍රීම්ලයින් බොඩි ෂේප් එක. ස්ට්‍රීම්ලයින් බොඩි ෂේප් එක. හරිද? මාළුන්ගේ තියෙන ස්ට්‍රීම්ලයින් බොඩි ෂේප් එක. මෙන්න මේ ස්ට්‍රීම්ලයින් බොඩි ෂේප් එක නිසා පුතේ වතුර ඕවර් ද රෙසිස්ටර් ඒ කියන්නේ වෝටර් වලින් එන රෙසිස්ටන්ස් එක කපාගෙන යාට යන්න පුළුවන් නේ. තව මේක තියෙන කාටද? බර්ඩ්ස්ලට. ෆිෂ්ලට සහ බර්ඩ්ස්ලට තියෙන මෙන්න මේ ස්ට්‍රීම්ලයින් බොඩි ෂේප් එක නිසා එයාලට එයාලගේ එෆිෂියන්සි එක වැඩි කරලා තියෙනවා ලොකෝමෝෂන් එකේ. එක තැනක ඉඳලා තව තැනකට යනකොට අපි කියනවා ලොකෝමෝෂන් එක. එතකොට මේ ලොකෝමෝෂන් එකේ එෆිෂියන්සි එක නැත්තම් ස්විම් කරන්න ඊසි වෙලා තියෙනවා මේ ස්ට්‍රීම්ලයින් බොඩි ෂේප් එක නිසා. ඒ නිසා මෙතෙන්ට වෙන්න ඕන ආන්සර් එක තමයි ස්ට්‍රීම්ලයින් බොඩි ෂේප්. streamline body shape. හරිද? ඔන්න ඇඩප්ටේෂන් ෆීචර්ස් දෙකත් අපි කතා කරා. හරි. ඊට පස්සේ තර්ඩ් ඊළඟට අපි fourth one එක මොකක්ද? For which the adaptation of animals to the environment is helpful to them. එතකොට පුතේ අපෙන් අහනවා for which the adaptation කියන්නේ for which the adaptation of animals to the environment මෙතනදී for which කියලා අහුවට මේ අහන්නේ මේ adaptation එයාලට ඇනිමල්ස්ලට මොනවටද හෙල්ප් වෙන්නේ කියලා අහනවා. එකක් තමයි අපි දැනගන්න ඕන පුතේ සත්තු අල්ලන සත්තුන්ට අපි මොකද්ද කියන්නේ? සත්තු අල්ලගෙන ආහාරයට ගන්න සත්තුන්ට අපි කියන්නේ ප්‍රෙඩේටර්ස්ලා. එතකොට මේ ප්‍රෙඩේටර්ස්ලා දැන් ටයිගර්ස්ලා, ලයන්ස්ලා ප්‍රෙඩේටර්ස්ලා. එයාලා පොඩි පොඩි සත්තු අල්ලන. එතකොට මේ ගොදුරට මොකද්ද කියන්නේ? අල්ලන පොඩි සත්තුන්ට. උන්ට කියන්නේ අපි ප්‍රේ කියලා. ගොදුර. හරිද? එතකොට මෙන්න මේ ඇඩැප්ටේෂන් එක මේ දෙවර්ගයටම වාසි සහගත වෙන වෙලාවල් තියෙනවා. එකක් තමයි දැන් මේ පොඩි පොඩි සත්තුන්ට අර ලොකු සත්තුන්ගෙන් බේරෙන්න පුළුවන්, ප්‍රොටෙක්ට් වෙලා ඉන්න පුළුවන්. to protect from predators. ඒ environment එකේ කාලයකට blend වෙලා ඉන්නකොට එකපාර difficult identify කරගන්න බෑනේ. ඒ නිසා පළවෙනි වාසිය හම්බෙනවා to protect from predators. අනිත් වාසිය හම්බෙන්නේ පුතේ මෙන්න මේ predators-ලට අර prey එකක් easily catch කරගන්න පුළුවන්. හරිද? උදාහරණයක් example එකක් තමයි පුතේ අපි හිතමුකෝ කොටියෙක් වගේ ටයිගර් කෙනෙක්. එතකොට එයාගේ කලර් එකත් අන්න බ්‍රවුන් කලර් එකකට තියෙනවා. එයාගේ environment එකේ කලර් එක බ්‍රවුන් වෙනකොට මෙයාට අර ගොදුර ළඟට මුවා ළඟට යනකම්ම මුවාට පේන්නේ නැහැ මූ ළඟට ඇවිල්ලා කියලා predator. නේ? අන්න ඒ වගේ වෙලාවට catch කරගන්න easy වෙනවා. ගොදුරක් ඉක්මනට catch කරගන්න. To catch easily prey. අනේ to prey කෙනෙක් ඉක්මනට catch කරගන්න easy වෙනවා. ඒ නිසා there are two advantage. predators ලගෙන් protect වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් prey එකක් catch කරගන්නත් easy වෙනවා. ඒ නිසා මේ දෙපැත්තටම මේක වාසි සහගතයි මෙන්න මේ adaptation එක. ඒක තමයි ඔයා මෙතන ලියන්න ඕනේ. හරි නේද? clear. ඊට පස්සේ මේ fifth one එකේදී dichotomous key එක දීලා තියෙනවා පේරකොළයා සහ butterfly සහ fish key. හරිද පුතේ? දැන් එතකොට main feature එකක් අරගෙන තියෙනවා fins තියෙනවා with fins. ඒතර අනිත් පැත්තේ මොකද්ද? without fins. without fins. හරි. එතකොට with fins තියෙන සතා කවුද? මෙතන ඉන්නේ. fins තියෙන fish-ට. එතකොට පේරකොළයා සහ butterfly without fins කට්ටිය. එතන ආපහු එයාලා group කරලා තියෙනවා, classify කරලා තියෙනවා. proboscis with the proboscis and without proboscis. antenna දෙකට නේ. අන්න ඒවට අපි කියන්නේ proboscis කියලා. ඒතර මේ antenna තියෙනවා කාටද proboscis තියෙනවා කාටද මෙතනදී? butterflyට. butterflyට. ඒ නිසා C කියන්නේ butterfly. එතකොට proboscis නෑ කාටද? පේරකොළයාට. clear නේද? ඔන්න අපිට මේ dichotomous key එකත් ගොඩ දාගන්න පුළුවන්. clear නේද?
හරි පුතේ. දැන් මෙන්න මෙතනදී second question එකටයි අපි move වෙන්නේ යන්නේ. දැන් අපි හිතනවා first question එක අපි ඉක්මනට ඩිස්කස් කරේ අතර මීට වඩා ගොඩාක් දේවල් ඩිස්කස් කරන්න තියෙනවා. නමුත් ඔක්කොම ඩිස්කස් කරොත් අපිට ලොකු ටයිම් එකක් යනවා. ඒ නිසා තමයි fast ඩිස්කස් කරන්නේ. right? second question එක මොකක්ද lazy question එකක්. A student in grade 7 put shoe flour, boiled water to a A and B solution with the D attached labels in his house. ඔන්න A සහ B කියලා solution දෙකක් අරගෙන තියෙනවා. මෙන්න A solution එක, මෙන්න B solution එක. හරි. දැන් එයා කරන්න තියෙන්නේ මුලින්ම shoe flour එකක් අරගෙන මෙයා water වල දාලා මොකද කරලා තියෙන්නේ මේක? boil කරලා. ඔන්න water වල දාලා boil කරනවා. boil කරන්නේ ඇයි? boil කරාම පුතේ මෙන්න මේ වගේ තියෙන ඒ pigments මේ water වලට එනවනේ. අන්න එතකොට මේක මොකක් විදිහටද වැඩ කරන්නේ? අන්න හරි. අපි මේ කතා කරන්නේ indicators ගැන. indicators ගැන. හරිද පුතේ? indicators. indicate එකක් කියන්නේ මොකද්ද පුතේ? indicate එකක් කියන්නේ acids වලදී එක කල එකක්. base වලට දාපුවම තව කල එකක් දෙන දේවල් වලට, substance වලට. නේ? ඒවට කියන්නේ අපි indicators. එතකොට මේ shoe flour එක වගේ එකක් natural indicator එකක්. තව lab එකේ indicators උත් තියෙනවා. pH paper, litmus papers වගේ ඒවා. නමුත් මේවා natural indicators. shoe flour එක කියන්නේ boil කරපු shoe flour එකක් කියන්නේ natural indicator එකක්. හරි. ඒ වගේම අරික නට් වගේ ඒවා අපි කතා කරලා තියෙනවා ගොඩක් examples natural indicators වලට. හරි නේද පුතේ? හරි. දැන් උඩ natural indicator එකක් තියෙනවා. A වලටයි B වලටයි දාපුවම observation දෙකක් ඇවිල්ලා තියෙනවා. A වලට දාපුවම මොකක්ද දාපුව observation එක පුතේ? A වලට දාපුවම ඇවිල්ලා තියෙනවා color change to red. color එක change වෙලා red වෙලා. අපි mainly දැනගන්න ඕන පුතේ natural indicators වලදී acids වලදී natural indicator එකක් acids වලදී දෙන color එක මොකක්ද? acids වලදී දෙන්නේ red color එක. acids වලදී red color එකක් තමයි දෙන්නේ. හරි. acids වලදී red. එතකොට base වලදී සාමාන්‍යයෙන් green color එකක් දෙනවා. මේක කොහේ හරි note කරගෙන තියාගන්න දන්නේ නැ මතක නැත්නම්. base වලදී green color එකක් දෙනවා. හරි. acid වලදී red color එකක් දෙනවා. base වලදී green color එකක් දෙනවා. green, yellow වගේ colors නේ දෙන්නේ. මතකයි නේද ඔයාලට? හරි. එතකොට දැන් බලන්න මෙතන observation solution A එකට දාපුවාම color එක change වෙලා red color එකට. red color එකට ආවනම් solution A කියන්නේ මොකක්ද? acid එකක්. solution A කියන්නේ acid එකක්. solution B එකේ color change to green. එහෙනම් solution B කියන්නේ base එක. අන්න right. ඔයාලට clear. දැන් තේරුණා නේද? solution A කියන්නේ is acid එකක්. solution B කියන්නේ base එකක්. හරි. According to the above observation, which one is acid? acid කෝකද? acid එක තමයි solution A, B එක තමයි base එක. හරි. clear නේද? clear. okay. right. අපි next question එකට යමු පුතේ. second part එතනදී second question එකේ තියෙනවා litmus paper සම්බන්ධ ප්‍රශ්නය. හරිද? ඒතකොට litmus papers were put into the දැන් A B කියන එක අතරම අපි දන්නවා acid එකක්ද base එකක්ද කියන එකත්. නමුත් අපි litmus paper වලින් මේක check කරන්න යනවා. හරිද? according to the observation complete the following. මොන solution A එක තියෙනවා B එක තියෙනවා. ඒතකොට litmus paper වල අපි litmus paper වල දැනගන්න ඕන දේ තමයි මම කියලා දීලා තියෙනවා පුතාලට A B BR කියන concept එක. හරි. A B අනිත් එක BR. මේ තමයි color change එකක් වෙන scene දෙක. A කියන්නේ acid කියන්නේ A කියන්නේ acid. හරිද? එතකොට B මෙතන පළවෙනි letter එකෙන් අපි දෙන්නේ acid ද base ද කියන එක. හරි. A කියන්නේ acid. එතකොට මේක මෙතන පළවෙනි letter එකෙන් කියන්නේ base කියන්නේ. එතකොට මේ දෙවෙනි letter එකෙන් මොකද්ද මම මේ කියන්නේ? දෙවෙනි letter එකේ
දෙවෙනි ලේටර් එකකින් දැන් මෙන්න මේ දෙවෙනි ලේටර් එකකින් අපි හැම වෙලේම මොකද්ද අපි පාවිච්චි කලර් චේන්ජ් එකක් දෙන ලිට්මස් පේපර් එක. කලර් චේන්ජ් එකක් දෙන ලිට්මස් පේපර් එක තමයි දෙවෙනි ලේටර් එක. ඔන්න දැන් බලන්න. AB ඇසිඩ් වලදී බ්ලූ ලිට්මස් එක තමයි කලර් චේන්ජ් එකක් දෙන්නේ. ඒක හැරෙනව මොනවටද? රෙඩ් කලර් එකට. රෙඩ් කලර් එකට. හරි. එතකොට බේස් වලදී රෙඩ් ලිට්මස් එක තමයි චේන්ජ් එකක් දෙන්නේ. ඒක හැරෙනවා කාටද? බ්ලූ වලට. ඔන්න කලර් චේන්ජ් එකක් දෙන දෙක. ඉතුරුවා කලර් චේන්ජ් දෙන්නේ නැහැ. හිතන්නකෝ. ඇසිඩ් වලට රෙඩ් ලිට්මස් එකක් දැම්මා කියලා කලර් චේන්ජ් එකක් වෙන්නේ රෙඩ් කලර් එක එහෙමම දෙන්න. බේස් වලට බ්ලූ ලිට්මස් එකක් දැම්මා කියලා කලර් චේන්ජ් එකක් දෙන්නේ ඒ බ්ලූ එක එහෙමම තියෙනවා. නේ? ඒ නිසා මම මේ පාඩම් කරගන්න වලට දීලා තියෙන්නේ කලර් චේන්ජ් එකක් වෙන දෙක. AB BR කියලා. හරි නේද? හරි. දැන් මේකට බලන්න. color with red litmus එකේදී red color එකම දීලා. red litmus එක turn වෙන්නේ නැහැ කියන්නේ blue වලට. ඒක base එකක් නන් නෙමෙයි. ඒක acid එකක්. හරිනේ. ඒ කියන්නේ acid එකක්. එතකොට acid එකට blue litmus දාපුවම මොකද්ද වෙන්නේ? acid එකට blue litmus දැම්මොත් red color එකට හැරෙනවා. ඒ නිසා A කියන්නේ මොකද්ද? red. මෙතන red. B කියන්නේ කොහොමද base එකක් කියන අපි දන්නවා. ඒකට දැන් මෙන්න මෙතන දීපු මේ ඔබ්සර්වේෂන් එක මොකද්ද? color with blue litmus. blue litmus වල blue color එකම දෙනවා. blue litmus වලදී color එක change වෙන්නේ නැත්නම් මේක base එකක්. හරි. base එකකට red litmus දාපුවම මොකද වෙන්නේ? base එකට red litmus දාපුවම මේක blue color එකට turn වෙනවා. color එකට turn. clear නේද පුතේ? clear නේද? හරි පුතේ. මොකද්ද next question එක? Which name is used for the substances which give one color in acid and another color in base? අන්න. acids වලදී එක color එකක් දෙන, base වලදී තව color එකක් දෙන substance වලට මොකක් කියලාද අපි කියන්නේ? මොකක් කියලාද? Indicators. Indicators. Indicators කියලා තමයි අපි කියන්නේ. Then write 10 acidic solutions used in house. ගෙදර මොනවටද acidic solution මොනවද තියෙන්නේ? vinegar. Yes. lime juice. එහෙම නැත්නම් lemon fruit වගේ එකක් කියන්න පුළුවන් නේ. අන්න හරි. mango. good. අන්න examples වල දාන්න. ඊට පස්සේ name a base used in the laboratory. laboratory එකේ මොනවද පාවිච්චි කරන base? sodium hydroxide, potassium hydroxide, calcium hydroxide. good. very good. ඔන්න ඔය වගේ examples ටිකක් ඔයාලට ඒවට ලියන්න පුළුවන්. okay. Thus, which property of water is used in preparing shoe-flower boiled water? අන්න. දැන් මොකක්ද අපි කරේ? shoe-flower එක water වල දාලා boil කරපේ. එතනදී මොකක්ද කරන්නේ? අර shoe-flower එකේ තිබ්බ pigments ටික මොකක්ද කරන්නේ? water වල දිය කරගන්න එක. water වලට අරගෙන ඒක දිය වෙන එක නෙමෙයි. එහෙනම් මොකක්ද මේ? solvent property. solvent property. very good. solvent property. right? okay. දැන් අපි B part එකට යමු. B part එක. දැන් මේ B part එකේදී figure below shows an instrument in the laboratory P and Q are two equal thermometers. P කියලා thermometer එකක් තියෙනවා. Q කියලා thermometer එකක් තියෙනවා. මෙන්න මේ P කියන thermometer එක නිකම්ම තියෙනවා. Q කියන thermometer එකේ කෙළවරට piece of cotton cloth එක. ඒ කියන්නේ cotton cloth එක පොඩ්ඩක් මේ wrap කරලා ඒක water වල dip කරලා තියෙනවා. හරි. එතකොට අපි දන්න general idea එක තමයි මේ thermometer readings වෙනස්කම්. සාමාන්‍යයෙන් day time එක වෙනකොට අපි question එක අහන්නෙත් ඒක වෙන්න ඕන. first එකේදී අහලා දෙනවා in which thermometer reading is low when it is observed in daytime. daytime එකේ බලනකොට කෝකේද reading එක අඩුවෙන් පෙන්වන්නේ කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට පුතේ අපි දන්නවා day time එකේදී environment එකේ temperature එක වැඩි. environment එකේ temperature එක වැඩි. එතකොට reading එක එකක හැබැයි අඩුවට පේනවා. සාමාන්‍යයෙන් අපි නිකම්ම එළියේ තියලා තියෙන එකක් බැලුවොත් එimhe යාගේ environment එකේ atmosphere එකේ තියෙන temperature තමයි පෙන්නන්නේ. හැබැයි අපි දන්නවා මේ වෙලාවට වතුර ගත්තාම water ගත්තාම පොඩි cool ගතියක් තියෙනවා. කියන්නේ මේ environment එකේ temperature එක 30ට ගියා කියලා. නමුත් අරයාගේ තාම 28ක් විතර වතුරේ අන්න එහෙම cool ගතියක් තියෙනවා දැනෙනවා නේද පුතේ? ඔව්. ඒ නිසා මෙන්න මේ water වලට set වෙලා තියෙන නිසා හරිද? water වලට මෙන්න මේ cool වෙලා තියෙන නිසා මෙන්න මේ water සම්බන්ධ වෙලා තියෙන thermometer එක ටිකක් temperature reading එක අඩුයි නේද? අඩු.
ඒ නිසා මෙතනදී අපෙන් අහලා තියෙන්නේ රීඩින් එක අඩු කාගේද කියලා. ඒ නිසා Q කියන තර්මෝමීටර් එකේ තමයි ඩේ ටයිම් එකේදී රීඩින් එක අඩුවෙන් පෙන්වන්නේ. ඒකට පුතේ එතකොට ආන්සර් එකක් විදියට ඒක තමයි ඉන්නේ. explain the reason for above. reason එක තමයි එතකොට අපිට කියන්න පුළුවන් මොකක්ද අපිට කියන්න පුළුවන්. එයාගේ bulb of thermometer Q is wet කියලා නේද? wet with water. එතකොට මේ Q කියන thermometer එකේ bulb එක wet වෙලා තියෙනවා water වලින්. wet with water. right? එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් as there is water. water තියෙන නිසා කියලා කියන්නත් පුළුවන්. ඒ වගේ reason එකක් ඔයාලට දාන්න පුළුවන්. ඒක clear නේද? clear. ඊට පස්සේ පුතේ අහන්නේ මොකද්ද? which property of water is responsible for the දැන් මෙන්න මේ විදිහට හරි දැන් මේ රීඩින් එක අඩු වෙන්න හේතුව මොනවද water වල coolant property එක coolant property water work as a coolant so coolant property කියන එක තමයි මෙතනදී එන්න ඕන fourth එකේදී some countries have fixed water sprinkles in town get humans body wet in dry seasons how is water important to here maintain their life හරි සමහර countries වල පොඩි ස්ප්‍රින්කල්ස් තියෙනවා වතුර පාරවල් ඒ වගේ මිනිස්සුන්ට ඒ ඩ්‍රයි සීසන් එකේදී බොඩි එක වෙට් කරගන්න තෙමා ගන්න පුළුවන්. හරි. එතකොට මේකත් මේ කූලන්ට් ප්‍රොපර්ටි එක. නේ. එතකොට වෝටර් වර්ක් කරනවා කූලන්ට් එකක් විදියට. ඒ නිසා යාලට බොඩි එකේ ටෙම්පරේචර් එක කොන්ස්ටන්ට් නියතව තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් බොඩි එක කූල් කරගන්න පුළුවන්. ඒතර ආන්සර් එකක් විදියට ඔයා ලියන්න ඕනේ මෙතනදී. එක්ක to keep the body temperature constant. body temperature එක ගානක තියාගන්න තමයි මේක කරන්නේ. එහෙම නැත්නම් as the body gets cool body එක cool කරගන්න වගේ අදහසක් ඔයාලට මේක importance එකනේ අහන්නේ. ඒක එහෙම ලියන්න පුළුවන්. as the body gets cooled ඒ වගේ answer එකක් ලියන්න. හරි පුතේ? හරි. නෝන අපි question දෙකයි තාම discuss කරේ. අපි දැන් යන්නේ third question එකට. third question එකට. අපේ third question එකේ ඒ part එකේ මොකක්ද අහන්නේ? Write the type of energy in human for lifting the weight. හරි. දැන් මේ human කෙනෙක් weight lifting කරනවා. weight lifting කරද්දී පල්ලෙහා තියෙන weight එකක් ඉහළට lift කරන එකනේ කරන්නේ. නේ? හරි. එතකොට මේකදී human ගේ මොන energy එකද මේකට lifting කරන්න යන්නේ එතකොට? mainly human ගේ ඇතුලේ තියෙන chemical energy. ඒ නිසා number 1 එකේ අහන answer එක තමයි chemical energy. හරි. ඊට පස්සේ second part එකේදී ඒකේ second එකකින් අහනවා write the energy transformation. දැන් මේ weight lifting වෙද්දී වෙන්නේ මොකද්ද වෙන්නේ? එයාගේ ඇඟේ තුල තියෙන chemical energy එක පාවිච්චි කරලා kinetic energy එකක් දෙනවා මේ weight එකට. ඒ kinetic energy එක ගිහිල්ලා උඩ position එකට ගියන් පස්සේ මොන energy එකක්ද වෙන්නේ? potential energy එකක් වෙන්නේ. ඒ නිසා weight lifting වලදී වෙනවා chemical energy එක kinetic energy වෙලා kinetic energy එක ආපහු potential energy වෙනවා. එහෙම නේද? ඒ නිසා කෙනෙක්ට ඕන ලියන්න පුළුවන් මේ kinetic energy potential energy වෙනවා කියලා. අර chemical energy වලින් තමයි පටන් ගන්න ඉතින් ඇත්තටම. නමුත් කෙනෙක්ට kinetic energy to potential energy කියලා ලිව්වත් වැරද්දක් නැහැ. හරිද පුතේ? හරි. third question එකෙන් අහන්නේ figure below shows the several steps when an arrow is sent by a bow. හරි. හරි. එතකොට දැන් මෙන්න bow එකක් තියෙනවා දුන්නක් තියෙනවා arrow එකක් තියෙනවා arrow එක through කරන්න යන්නේ bow එක පාවිච්චි කරන්න. හරිද? select the correct instances which tally with following descriptions. ඒ වලදී කියනවා energy is stored in the bow. සාමාන්‍ය bow එක මෙහෙම තිබ්බා නිකම්ම arrow එකක් තියලා තාම ඇද්දේ නැත්තම් එතන energy එකක් මුකුත් වෙනවද? නැහැ නේ. එයා සාමාන්‍ය විදිහටම ඉන්නවා. stretch වෙන්නෙත් නැහැ තාම. හරිද? අපි දන්න theory එක තමයි මෙන්න මේ bow එකේ තියෙන elastic එක stretch වෙනකොට තමයි එයාගේ elastic potential energy කියන එක store වෙන්නේ. potential energy එකක් store වෙන්නේ. එතකොට second instance එකේදී නම් අන්න ඒක stretch වෙලා පේනවා. එන්නේ ඒ වෙලාවේ ඒ elastic එකේ හරිද? මේ potential energy එකක් store වෙනවා. ඒ නිසා ඒ part එකට answer එක වෙන්න ඕන second instance. හරි.
තර්ඩ් එකේදී ආපහු ඒක රිලීස් වෙලානේ තියෙන්නේ. එතකොට ස්ටෝර් වෙච්ච එනර්ජි එකක් නැහැ අතන. නේ? ස්ටෝර් එනර්ජි එක ආපහු රිලීස් වෙලා සම්. ඊට පස්සේ B part එකේදී කියන්නේ energy is not stored in the arrow. arrow එකේ එනර්ජි එකක් ස්ටෝර් වෙලා නැහැ කියන එක. හරිද? ඒකට අපිට ගන්න පුළුවන් පුතේ දැන් මෙන්න මේ third instance එක බලන්න. third instance එක දිහා බලපුවාම එයාගේ ඒ ස්ටෝර් වෙලා තිබෙන්නේ දැන් එයා kinetic energy එකට ඔක්කොම කන්වර්ට් වෙලානේ තියෙන්නේ. නේ? එයා දැන් kinetic energy එකට. එයාගේ ස්ටෝර් වෙච්ච එනර්ජි එක රිලීස් වෙනවා kinetic energy එකක් විදිහට. නේ යාට හම්බෙච්ච ශක්තිය එයා kinetic energy එකකින් තමයි. අර බෝ එකේ ස්ට්‍රෙච් වෙද්දී එයාගේ බෝ එකේ තිබ්බ පොටෙන්ෂල් එනර්ජි එක මෙයාට හම්බ වෙනවා කයිනටික් එනර්ජි එකක් විදියට. දැන් ඇරෝ එකේ තියෙන්නේ මොකද්ද? කයිනටික් එනර්ජි එක. ඇරෝ එකේ තියෙන්නේ මූවින් ඔබ්ජෙක්ට් එකක් ඒක. ඇරෝ එක මූව් වෙනවා. මූව් වෙන ඔබ්ජෙක්ට් එකේ තියෙන එනර්ජි එකට කියන්නේ කයිනටික් එනර්ජි. ඒ නිසා energy is not stored in the arrow. එනර්ජි එක ස්ටෝර් වෙලා නැත්තේ ඇරෝ එකේ. මෙන්න මේ third instance එකේදී එයාගේ එනර්ජි එක ස්ටෝර් වෙලා නැහැ. එයා මූවින් ඔබ්ජෙක්ට් එකක්. එයා මූවින් ඔබ්ජෙක්ට් එකක්. හරි. ඒ වෙලාවේ මූවින් ඔබ්ජෙක්ට් එකක්. ඒ නිසා එතෙන්ට හොඳම ආන්සර් එක තමයි අතරම third instance එක. third instance. හරිද? හරි. ඊට පස්සේ fourth එකේදී මොකක්ද අපි ගන්නේ? Two type of energy are received to the earth by the sun. හරිනේ. earth එකකින් එනවා heat energy එක. One type is heat energy. And what is the other type? Other type received by the sun is light energy. ඒක තමයි ඒ වලින් අහන්නේ. another type එක sun ගෙන් එන්නේ light energy. B එකේ මොකක්ද? Name a laboratory instrument which can be activated by the energy type you mentioned in A. ඒ වලදී අපි mention කරන්නේ light energy නේ. ඒතර ඒ light energy කියන එකෙන් වැඩ කරන laboratory instrument එක මොකක්ද කියලා. අපි දන්නවා අපි දැනට ඉගෙනගෙන තියෙන device එකක් තමයි solar cell එක. ඒතර solar cell එක කියන එක light එකෙන් තමයි activate වෙලා light එකෙන් තමයි වැඩ කරන්නේ. ඒ නිසා කියන්න පුළුවන් කෙනෙක්ට solar cell. හරි නේද? solar cell. Clearද? ඔන්න ඕකයි කතාව. හරිද? හරි. දැන් මේකේ B part එකට යමු පුතේ. B part එකට අපි ඉක්මනට කතා කරමු ලොකු වෙලාවක් යන නිසා පුතේ මේ questions ටිකක් දෙකයි. හරි. B part එක. B part එකේදී the internal structure of the earth should be made using clay. හරිද? clay පාවිච්චි කරලා internal structure මේක අපේ textbook එකේ activity එකකුත් තිබ්බනේ පුතේ. නේද? ඔන්න clay පාවිච්චි කරලා හදනවා. හරිද? එතකොට මෙයාලා පාවිච්චි කරලා තියෙනවා clay වැඩියෙන්ම yellow color එක, අඩුවෙන්ම පාවිච්චි කරලා තියෙන green color එක සහ moderate amount එකක් red color එක. earth එක ගත්තොත් මම ඔන්න මුලින්ම black color එකකින් වගේ ඇඳලා පෙන්නන්නම් earth එක. අපි දන්නවා මැද්දේ තියෙනවා core එක. core එක වටේට තියෙනවා පුතේ මොකද්ද? mantle එක. මේ mantle එකට පිටින් තියෙනවා මොකද්ද? sorry. එච්චර ලොකුවට තියෙනවද? නැහැ. mantle එකට පිටින් පොඩියට තියෙනවා පුතේ. mantle එක පිටින් පොඩියට තියෙනවා crust එක. හරි. ක්‍රස්ට් එක කියන්නේ ඇත්තටම ලොකු පාර්ට් එකක් නෙමෙයි. ක්‍රස්ට් එක 5 කිලෝමීටර් වගේ පොඩි පාර්ට් එකක් තියෙන ඒරියාවක් තියෙනවනේ. ඒ නිසා පුතේ ක්‍රස්ට් එක කියන්නේ very thin layer එක පිටින්ම තියෙන ක්‍රස්ට් එක. හරිද? ඒතකොට මේ ක්‍රස්ට් එක ඇත්තටම මෙච්චර ලොකුවට අඳින්නත් එපා. මේක පොඩියට අඳින්න. මම දැන් මේ අඳපු එක ඇත්තටම වැරදි. තව මීට වඩා පොඩියට අඳින්න ඕන ක්‍රස්ට් එකේ පාර්ට් එක. හරිද? දැන් අන්න ඒකට තමයි ඇත්තටම ක්‍රස්ට් එක තමයි thin layer එක. ඒ නිසා ඒක තමයි අඩුවෙන්ම පාට වෙන්න ඕන එක. හරිද? දැන් අඩුවෙන්ම මෙතනදී යූස් කරලා තියෙන මොනවද? green color එක. හරි. green color එක ගන්න ඕනේ මෙන්න මේ. green color එක. ඔන්න green color එක ගන්නවා මේ. හරිද පුතේ? මම නිකන් ඔන්න ඔය විදිහට green color ටිකක් ගන්නවා. හරි? හරි. ඔන්න earth
ට්‍රස්ට් එක. එර්ත් ට්‍රස්ට් එකට දැන් ඇතුලෙන් මොකද්ද තියෙන්නේ? එර්ත් ට්‍රස්ට් එකට ඇතුලෙන් තියෙනවා මැන්ටල් එක ඊට වඩා thickness එක වැඩි 2900 කිලෝමීටර්ස් විතර තියෙන එකක්. නේ? 2900 විතර කිලෝමීටර්ස් තියෙන එකක්. එතකොට එයා මොඩරේට් amount එකක්. අපි දැන් මොඩරේට් වෙලා තියෙන රෙඩ් කලර් එක. ඒ නිසා එයාගේ රෙඩ් කලර් එක තමයි එයාගේ ගාලා තියෙන්නේ. මෙන්න මේ ඇතුලේ තියෙන පාර්ට් එකේ රෙඩ් කලර් එක තමයි එයා ගාලා තියෙන්නේ. හරි. මෙද හරිය රෙඩ් කලර් එකක් ඔන්න ගාලා තියෙනවා. ඒක ටිකක් අරයට වඩා වැඩි ප්‍රමාණයක් ගාලා තියෙනවා. ඒ මැන්ටල් එක ඊට වඩා thickness එක ගොඩක් වැඩි. ඊට පස්සේ මේ මැද තියෙනව මොකද්ද? වැඩියෙන්ම තියෙන ලොකුම පාර්ට් එක 3500 විතර කිලෝමීටර්ස් තියෙන yellow කලර් එකෙන් ගන්න පුළුවන් අපිට කෝ එක. inner core outer core කියලා පේන්ලි පාර්ට් තුනක් තියෙනවා. නිසා කෝ එක මැන්ටල් එක සහ ට්‍රස්ට් එක මේන් පාර්ට් තුනයි. දැන් ක්ලියර් නේද පුතේ? දැන් ක්ලියර්. හරි. ඔන්න ওই විදිහට වාට earth එක මෙතන මෙතන නම් කියලා තියෙන්නේ මේ layers තුන දාලා ඒකට අදාළ කලර්ස් ටික නේම් කරන්න කියලා. හරිනේ. ට්‍රස්ට් එකට තමයි අඩුම කලර් එක ඊට පස්සේ මොඩරේට් කලර් එකක් මැන්ටල් එකට සහ වැඩිම කලර් එකක් කෝ එකට. හරි. draw the cross section of the earth මේ විදිහට පොඩි cross section එකක් අඳින්න මේ පාට නම් කරන්න අවශ්‍ය නැහැ. නිකන් ඇඳලා thickness එක පේන්න අඳින්න. ඊට පස්සේ from which layer more amount of aluminium is obtained. අපි දන්නවා සිලිකන් ඔක්සිජන් සහ ඇලුමිනියම් කියන ඒවා දකින්න පුළුවන් අපිට earth crust එක. earth crust එක. හරි. සිලිකන් ඇලුමිනියම් සහ ඔක්සිජන් කියන elements අපිට දකින්න පුළුවන් earth crust එකේ. very good. එතකොට earth mantle එකේ මොනවද අපිට mainly දකින්න පුළුවන්? සිලිකන් ඔක්සිජන් මැග්නීසියම් අයන් වගේ දේවල්. සිලිකන් ඔක්සිජන් මැග්නීසියම් අයන් වගේ elements. එතකොට කෝ එකේ mainly අපිට දකින්න පුළුවන් අයන් සහ නිකල් කියන elements. අයන් සහ නිකල්ස් කියන element. right? ඔන්න ඒ ටිකත් අපි එතකොට memorize කරගත්තා. very good. අපිට දැන් යන්න තියෙන්නේ fourth question එකට.